ආදරෙන් පිළිගන්නවා Ivory Kitchen YouTube channel එකට. මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. පහුගිය ටිකේ මම ටිකක් අසනීප තත්වෙන් හිටියේ. ඒ අතරතුර තමයි පොඩි වීඩියෝ එකක් කරගත්තේ. මොන ගතියක් තිබුණ නිසා කැමට ප්‍රියතාවයක් තිබුණ නැහැ මට. ඒක නිසා මම හිතුවා සැරට සෝයා මීට් එකක් හදාගන්න ඕන කියලා. ඒක නිසා මම භාජනයකට සෝයා මීට් ටික දාලා ලුණු ටිකක් දාලා උණු වතුර දාලා පෙඟෙන්න තිබ්බ පැය කාලක් විතර. රසකාරක පැකට් එක ඕනනම් දාගන්න පුළුවන්. මම දැම්මේ නැහැ. මගේ 3-5 දාලා තමයි මම සෝයා මීට් එක හදාගත්තේ. ඊට පස්සේ මම හාල් ටික ලිපේ තියාගන්නවා. අද ඉන්නේ පුතයි මායි විතරයි නිසා මම හෙට දවල්ටත් එක්කම බත් ටිකක් ලිපේ තියාගන්නවා. බත්තු වෙනකොට මම එනසාල් ඇට 2-3ක් දාගන්නවා. එතකොට සුවඳයි රසයි දෙකම තියෙනවා. මම දැන් පරිප්පු ටිකක් හදාගන්න තමයි යන්නේ. දැන් මං ගිහලා පරිප්පු ටික සෝදගෙන එන්නම්. ඒ අතරතුර මම සෝයා මීට් එක වතුර බේරගෙන තියෙන්නේ. ඒකට මම ලුණු ටිකක් සහ කහ ටිකක් දාලා හොඳින් අත ගාලා ඒකත් පැය කාලක් විතර පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම පරිප්පු එක කිරට හදාගන්න තමයි හදන්නේ. මම ඒකට ලුණු අවමිරිස් කරපිංචා සුදු ලුණු හැම දෙයක්ම කපලා දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා පරිප්පු යන්නේ කොහොමද කියලා. මම දැන් ඒකට කහ ටිකක්, ඒ වගේම මිරිස් කුඩු ටිකක්, ඒ වගේම 3-5 කුඩු ටිකක් දාගන්නවා. ඒ වගේම කැලි මිරිස් ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ එන සාල් ඇට දෙකක් සහ කුරුඳු පොතු කැලි ටිකක් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ පරිප්පු එක වැහෙන ගානට වතුර ටිකක් මේ විදිහට දාලා මං චුට්ටක් ලුණු අවමිරිස් 3-5 ටික මේ විදිහට පරිප්පු එකත් එක්ක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මං පියනින් වහලා හොඳට පරිප්පු එක තඹ ගන්නවා. ඊට පස්සේ මම සෝයා මීට් එක මිරිසට හදාගන්න තමයි හදන්නේ. මම තෙල් ටිකක් මේ විදිහට භාජනයකට දාලා ඒක රත් වෙනකොට සුදු ලුණු අමුංගුරු මේ විදිහට තලාගෙන දාගෙන තියෙනවා. ඒකට මම එනසාල් ඇට දෙකක් සහ කුරුඳු පොතු කැලි 2-3ක් දාගෙන තියෙනවා. ඊට පස්සේ ඒක තැම්බෙනකොට මම ලුණු අවමිරිස් කරපිංචා තක්කලි ඒ හැම දෙෙම මේ විදිහට දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඒක ටිකක් මැලවිගෙන එනකොට මම ලුණු ටිකක් ඉහ ගන්නවා. මොකද ලුණු ටිකක් කර වෙන ගතිය මග අර ගන්න තමයි ලුණු ටිකක් මම දාගන්නේ. ඊට පස්සේ ලුණු අවමිරිස් කරපිංච ටික තැම්බෙනකොට මම ඒකට මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාගන්නවා. මිරිස් කුඩු තේ දෙකමාරක් විතර. ඊට පස්සේ 3-5 කුඩු තේ හැන්දක් දාගන්නවා. ඒ වගේම ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් දාගන්නවා. ඊට පස්සේ මම මේ දාගත්ත 3-5 ටික හොඳට ලුණු වල තැවරෙනකන් කලවම් කරගන්නවා. ලුණු 3-5 ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම සෝයා මීට් එකට කැලි මිරිස් ටිකක් දාගෙන තමයි තියෙන්නේ. ඒ ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු අවමිරිස් ඒ වගේම 3-5 බඩු වල තියෙන රසය සෝයා මීට් එකට මේ විදිහට අල්ලනකම් මම හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම සෝයා මීට් එක වැහෙන ගානට වතුර ටිකක් දාලා හොඳින් සෝයා මීට් එක තඹ ගන්නවා. අපි බලමු අපේ පරිප්පු එක තැම්බිලා ඇතිද කියලා දැන්. මේ විදිහට සෝයා මීට් එක තැම්බෙන්න දීලා ඊට පස්සේ දැන් අපි පරිප්පු කැරලා බලමු. හොඳට තැම්බිලා තියෙන්නේ. මම ඒකට දැන් ලුණු ටිකක් දානවා. ඊට පස්සේ පිටිකල පොල් කිරි තමයි මම අද පාවිච්චි කරන්නේ. මොකද මම ගාපු පොල් තිබුණ නැහැ. ඊට පස්සේ හොඳින් කලවම් කරනවා. කලවම් කරලා චුට්ටක් තැම්බෙන්න දෙනවා. මම අද පරිප්පු එක කිරට උයාගත්ත නිසා මම ටෙම්පරාදු කරන්න යන්නේ නැහැ. මේ විදිහටම තමයි කන්නේ. මේ වෙනකොට මගේ බත් එකත් ඉදිලා ඉවරයි. ඒ වගේම මගේ පරිප්පු එකත් ලෑස්ති දැන්. ඒකත් මම ලිප ඕෆ් කරගත්තා. ඊට පස්සේ සෝයා මීට් එක තව චුට්ටක් මම හිඳ ගන්නවා. මේ විදිහටම තියලා තව විනාඩි 5කින් විතර තමයි ලිප ඕෆ් කරගන්නේ. දැන් මං හදන්නේ පොල් සම්බෝලයක් හදාගන්න. ඒකට මම වංගෙඩියට කෑලි මිරිස්, උඹලකඩ,
ලුණු කුඩු ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් දාගත්තා. මම මේ දෙක ඔක්කොම දැන් කොටා ගන්නවා. කෑලි මිරිස් ඔක්කොම කෙටුනට පස්සේ මම මේකට ලා උණු වතුර චුට්ටක් දාගන්නවා. එතකොට තවත් හොඳට මේ ටික බයින්ඩ් වෙලා කෙටෙනවා. ඊට පස්සේ මගේ පොල් සම්බෝලෙට මම කපාගත්ත ලූණු තක්කලි ටිකක් ඒ වගේම අමු මිරිස් කරපිංචා ඒ ටික හිමීට දාලා කොටා ගන්නවා. ඊට පස්සේ මම ෆ්‍රීසර් එකෙන් පොල් ටික අරගෙන චුට්ටක් රත් කරලා තමයි ගත්තේ. මොකද ෆ්‍රීස් වෙලා තිබුණ නිසා. ඊට පස්සේ මම බාගෙට කොටාගත්ත සම්බෝලේ ඔක්කොම ටික මේකට දාගන්නවා. ඊට පස්සේ මම වෙනම කපාගත්ත ලූණු අවමිරිස් ටිකක් මේ විදියට තව ඇඩ් කරගන්නවා. ඒ ටික හොඳට අතින් මේ විදියට පොඩි වෙනකන් අනා ගන්නවා. පොල් සම්බෝලේ රස වෙන්න තව පොඩි ටිප් එකක් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ගම්මිරිස් ඇට තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ගෙදර එවෙලේ කුඩු කරලා ගම්මිරිස් ඇට ටික පොල් සම්බෝලේට දැම්මහම ගොඩාක් සම්බෝලේ රස වෙනවා. අද මගේ ගෙදර දෙහි ඉවර වෙලා තියෙනවා. ඒක නිසා මම පොඩි නාරං ගෙඩියක් තිබුණා මාගාව. ඒක තමයි පොල් සම්බෝලේට දාගත්තේ. ඒක තමුතු රසක් ඇත්තරම වෙනමම රසක් තිබුණා. හරිම රසයි. මං ඒකත් හොඳට මේ විදිහට අනාගත්තා. මං ඉදිරියට ඔයගොල්ලන්ට වෙනස්ම පොල් සම්බෝල හදන විදි ක්‍රම 2-3ක් කියලා දෙන්නම්. අද මෙනු එකට පපඩමක් තිබුණා නම් ගොඩක් හොඳයි. ඒ වුණාට මට කම්මැලිකමක් වගේ ආවා පපඩමක් පැද ගන්න. දැන් මම බත් එක බෙදා ගන්නවා. මං හදාගත්ත පරිප්පු එක, ඒ වගේම මිරිසට හදාගත්ත සෝයා මීට් එක. ඒ වගේම මං හදාගත්ත පොල් සම්බෝලේ. ඇත්තටම ගොඩක් රසට තිබුණා. ඒ වගේම සැරට තිබුණා. මම කොච්චි ටිකක් ඔයගලන්ට කියන්න බැරුණා පොල් සම්බෝලේට මම එකතු කරගත්තා. ඒ වගේම සෝයා මීට් එකටත් පරිප්පු එකටත් කොච්චි එකතු කරා. ඇත්තටම පිරියකින් කෑවා මේ කෑම එක. ඔයගොල්ලොත් හදලා බලන්න. යම්කිසි දැනුමක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති කියලා මං හිතනවා ඔයගලන්ට. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මගේ මේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි.